සුප්‍රසිද්ධ රැප් ගායන ශිල්පී ශාන් පුතානහොත් කෞෂාන් ගුණරත්න ගිනිඅවියක් සමග අත්අඩංගුවට පත්වී තිබෙනවා. ඒ මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී මාතර ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකට සම්බන්ධ ගිනිඅවියක් ඔහු සතුව ඇති බවට පොලිසියට ඔත්තුවක් ලැබී තිබෙනවා. පසුව මාතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගිනිඅවිය හමු වූ බවයි පොලිසිය පවසන්නේ. සැකකරුට ගිනිඅවිය ලබා දුන් බව කියන මන්නරම පොලිස් කොට්ටාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමනාකරුද මේ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටවිල පොලිස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර එම ගිනිඅවිය සොරාගෙන සැකකරුට ලබා දී ඇති බවද වාර්තා වනවා. එම අවස්ථාවේදීම මන්නර්ම අපරාධ විමර්ශන කොට්ටාශය නිලධාරීන්ද සැකකරු අත්අඩංගුවට ගැනීමට පැමිණ තිබෙනවා. මෙහි නවතම තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.